Hello guys, ඉතින් අද සාධන අදන පිළිගන්නවා KC Tech Academy YouTube channel කියන තවත් education video එකට. ඉතින් අද ගියා තියෙන්නේ ඔයාලා කොච්චර YouTube එකේ වීඩියෝ දැම්මා. ඔයාලා මහන්සිලා කොච්චර content කරා. ඔයාලා YouTube එකේ දාන වීඩියෝ එකට views එන්නේ නැත්නම් ඒ views එකක් දෙයක් කරලා views නතර වෙනවා. ඒ වගේ ඒවා වෙනවා නම්. ඉතින් ඒ විදිහ හදාගන්න හැටි තමයි මම මේ වීඩියෝ එකෙන් ගෙනත් තියෙන්නේ. ඉතින් මම හිතන ගොඩක් දෙන්න මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඒකෙන් අනිවාර්යෙන් වීඩියෝ එක වෙනකම් බලන්න. ඒ වගේම මම channel එක subscribe කරන්න. අල්ලගෙන ඔයාලා subscribe කරන්න ටච් කළා. මනත් help එකක් දෙන්න. එහෙනම් අපි intro එකට ගිහින් වීඩියෝ එක එකතු වෙමු. අදින් ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ YouTube එකේ වීඩියෝ දාපුවාම තමන්ගේ වීඩියෝ grow වෙන්නේ නැහැ. ඒ කියන්නේ views එකක් දෙයක් වෙනවා නැත්නම් views එන්නේව නැහැ. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මම අද කියන්නේ මේ වීඩියෝ ඔයාගේ වීඩියෝ එක views ගොඩක් තැනකට ගන්න පුළුවන් grow කරගන්න පුළුවන් ක්‍රම tips පහක් තමයි අද ගෙනත් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉගෙනගන්න බලන්න ඉතින් මෙතන ඔයාලට වැදගත් වෙන tips එකක් අනිවාර්යෙන්ම තියෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරන මුල්ම tips එක තමයි ඉතින් thumbnail එක. ඉතින් ගොඩක් දෙනෙක්ට YouTube එකට ගියාට පස්සේ මුලින්ම හම්බෙන්නේ thumbnail එක. ඒක ටච් කරලා තමයි වීඩියෝ එක බලනවද නැද්ද කියන එක බලන්න. නැත්නම් වැඩක් නැති කොහේ thumbnail එකක් සජෙෂන් වෙන thumbnail එකක් දාලා වීඩියෝ දැම්මට වැඩක් නැහැ. මොකද එයාට තේරෙන්නේ නැහැ වීඩියෝ එකේ මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් thumbnail එක හරියට ක්‍රියේට් කරලා යනවා. ඔයාලා දැකලා දැන් ගොඩක් කට්ටියගේ AI thumbnail තමයි තියෙන්නේ. ඉතින් ලස්සනට ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් මගේ thumbnail වල ගොඩක් ඔක්කොම වගේ තියෙන්නේ AI content AI විදියට කරලා ලස්සනට thumbnail එකක් හදාගෙන තියෙන්නේ. අපි ඊට බලමු අපි කතා කරන දෙවෙනි ටිප්ස් එක මොකක්ද කියලා. හරි ඉතින් අපි කතා කරන දෙවෙනි ටිප්ස් එක තමයි ඉතින් tag කියන්නේ ඇවිල්ලා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරාට පස්සේ ඕනම කෙනෙක් සර්ච් කරලා එන රිසල්ට් එක තමයි ඉතින් අපි tag එක කියන්නේ. ඒ කියන්නේ අපි එයා සර්ච් කරන එක අපේ tag එකකට දාලා තියෙනවා නම් සර්ච් ලිස්ට් එකේ උඩටම යනවා. ඉතින් මේක ෆෝන් එකනොයි ඩෙස්ක්ටොප් එකනොයි දෙකම ගන්න පුළුවන්. ෆෝන් එකෙන් කරනවා නම් ස්ටුඩියෝ එකට ගිහලා අර pencil icon එක ක්ලික් කරලා යටටම ගියට පස්සේ තියෙනවා tag කියලා. ඒකෙන් කියනවා අපිට tag ටික ඇඩ් කරගන්න පුළුවන්. PC එක කරනවා ඒ වගේ තමයි කියලා පොත් තමයි tag ටික දාන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ අනිවාර්යෙන් tag දාන එක අනිවාර්යයි. මොකද සර්ච් කරලා ගන්න රිසල්ට් එකක් තියෙනවා නේද? අනිවාර්යෙන් tag එකක් දාලා තිබ්බේම අනිවාර්ය වෙනවා. මොකද tag එක සර්ච් කරාම අපේ වීඩියෝ එක සර්චින් රිසල්ට් වල උඩට එනවා. ඒ වගේම ඔයාලා වීඩියෝ දානවා වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට මේ tag එකක් දාන්න. ඒ වගේම tag එකයි hashtag කියලා දෙකක් තියෙනවා. ඉතින් hashtag එක tag එක කියන්නේ දෙක වෙනස්. ඉතින් hashtag දාන්න බෑ අපිට tag කියන option එකට. ඉතින් hashtag එක ඔයා අනිවාර්යෙන් දාගන්න ඔයාලගේ description එකට. මොකද description එක දාවට පස්සේ ඔයාලගේ වීඩියෝ එක ගොඩක් reach වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද search කරන එක hashtag එක දාපුවම searching result උඩම වෙනවා. අනිවාර්යයෙන්ම description එකේ hashtag එක දාලා තියන්න. මොකද වීඩියෝ එකේ හොඳම වීඩියෝ හරියන hashtag එක අනිවාර්යෙන් යට දාලා තියන්න. ඒක තමයි ගොඩක් දුරට වීඩියෝ එක අනිවාර්යයෙන්ම grow වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. හරි ඉතින් අපි කතා කරන තුන්වෙනි tips එක තමයි ඉතින් schedule එකකට වීඩියෝ අප්ලෝඩ් කිරීම. ඒ කියන්නේ දැන් ඔයාලා වීඩියෝ එකක් අනිවාර්යෙන් අප්ලෝඩ් කරනවා. ඒක ඔහේ අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ අද වීඩියෝ එකක් දානවා, අද හිතුනොත් වීඩියෝ එකක් දානවා, ඊට පස්සේ දෙයින් වීඩියෝ එකක් දානවා, දවස් දෙකකින් වීඩියෝ එකක් දානවා. එහෙම වීඩියෝ දාලා කවදාවත් YouTube එක තුල සාර්ථක වෙන්න බෑ. අනිවාර්යෙන් වීඩියෝ දානවා නම් ඔයාලා schedule එකකට වීඩියෝ දාන්න ඕනේ. ඉතින් මම KC Tech Academy channel එකේ YouTube එකේ වීඩියෝ දාන්නේ සතියෙන් සතියේ. හැමදාම එකම ටයිම් එකට දාන්නේ සතියෙන් සතියේ. ඒ වගේ ඔයාලා වීඩියෝ දාන්න schedule එකකට අනුව. ඒතකොට හිතනවා ඉතින් YouTube එකත් හිතනවා මෙයා හොඳට YouTube එක තුල වැඩ කරගෙන යනවා. මෙයා YouTube එක තුල grow කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට YouTube එක විසින්ම අපේ වීඩියෝ එක searching result වල උඩම පෙන්වන්න නැත්නම් browser page එකේ පෙන්වනවා. අපි කතා කරන හතරවෙනි tips එක තමයි title එක. ඉතින් ඔයාලා දැකලා ඇති ගොඩක් දෙනෙක් වීඩියෝ එකක් දාද්දි හරියට නැති title එකක් දාන්නේ. මොකේ title එකක් දාන්න. ඉතින් ඒක කිසිසේත්ම වීඩියෝ grow කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මම වීඩියෝ එක හරියට grow කරගන්න ඕන අනිවාර්යයෙන්ම හොඳ title එකක් දෙන්න ඕනේ. title එකක් description එකක් දෙන්න ඕනේ මොකද වීඩියෝ එකට. ඒක තමයි ඕන කෙනෙක් වීඩියෝ එක click කරලා එන්නේ. අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ අපි කතා කරන දේ හරියම දේ ටයිටල් එකට දාන්න. මොකද බොරු ඒවා දාන්න එපා. ඒක වීඩියෝ එක නිකම්ම කවුරුත් බලන්න තියෙනවා. ඉතින් හරි ටයිටල් එක දාන්න ඔයා වීඩියෝ එක තුල වීඩියෝ එකේ තුල ටයිටල් එක තුල අන්තර්ගත වෙන විදිහට ඔයාලා දාන්න ඕනේ. ඊට පස්සේ තමයි කතා කරන අවසාන tips and trick එක තමයි ඉතින්
අවසාන මුල්ම තප්පර 30. ඉතින් මුල්ම තප්පර 30 ගැන YouTube එකේ වීඩියෝ දාපුවා අනිවාර්යෙන් ක්ලික් කරපුවාම මුලින්ම මේ වීඩියෝ පෙන්වන ටික තමයි ඉතින් මුල්ම තප්පර 30. ඉතින් ඔයාලා මේ මුල්ම තප්පර 30 කරන්න ඕනේ ඔයාලා වීඩියෝ තුල කියන්න යන දේ අනිවාර්යෙන් පළවෙනි තප්පර 30 ඇතුළත කියන්න. එතකොට ඒ YouTube එකේ වීඩියෝ එක බලන කෙනා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවරනකම් හෝ වීඩියෝ එක තුල රැඳී ඉන්නවා. මොකද්ද ඔයා මොනවා කියපු දෙයට එයා බලන්නා වීඩියෝ එක කොතනද උත්තරේ තියෙන්නේ කියලා ඇති. ඒකින්ද අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ තප්පර මුල්ම තප්පර 30 ඇතුළත ඔයාලා වීඩියෝ එක කරන්න යන දේ වීඩියෝ එකේ කියන්න යන දේ අනිවාර්යයෙන්ම කියන්න. එතකොට ඔයාලගේ වීඩියෝ එක තුළ ඒ ජීව රැඳිලා ඉන්න ප්‍රමාණය වැඩි. ඉතින් මම හිතනවා මේ ගෙනා වීඩියෝ එක ඔයාලට අනිවාර්යයෙන්ම වැදගත්. YouTube එක තුළ අලුතෙන් ආපු කෙනෙක් නැත්නම් YouTube එක තුළ වැඩ කරගෙන යන කෙනෙක් views ඇවිල්ලා views නතර වෙලා තියෙන නැත්නම් views එන්නේ නැති channel එකකට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක වැදගත් වෙනවා නම් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එතකොට අනිත් අයටත් දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක තුළ මෙතනට රණී කියන මේ ගොඩක් ස්ටෝරි channel එක තාම subscribe කරලා නැත්නම් පළවෙනි කල්පනා subscribe කරලා touch කරලා bell එකෙන් all තියාගන්න. එතකොට මම වීඩියෝ දාපම ඔයාලට ඒ වෙලෙම දැලීම හිතියා දෙනවා. ඉතින් අපි මේ වගේ අලුත් education වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු.